හරි guys අපි දැන් බලන්න හදන්නේ මොකද්ද මේ HPC cluster එකක් කියන්නේ. හරිද? HPC cluster එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ machines ගත්තාම group of machines තියෙනවා. අපේ computers පහක් විතර එකතු කරලා කොහොමද තනි machine එකක් හදන්නේ? ඒ computers පහේම තියෙන performance එකතු කරලා කොහොමද තනි එකක් හදන්නේ? අන්න ඒ වගේ එකකට තමයි guys අපි cluster එකක් කියන්නේ. එතකොට මේ cluster එක කියන්නේ මොකද්ද? අපේ machines ගොඩක් එකතු කරලා තනි machine එකක් විදිහට එයා performance පෙන්වන්න හදන්නේ කොහොමද කියන එක තමයි cluster එකක් කියන්නේ. එහෙනම් guys දැන් අපි ගිහින් බලමු කොහොමද cluster එකක් හදන්නේ කියලා. හරි guys ඔයාලට machine එකක් අපි මුලින්ම cluster එක හදන කලින් මේකට machine ටික import කරමු. ඔයාලා දැන්ට ඔයාලා ගාව ISO file එක විතරයි නම් තියෙන්නේ. මෙතන add button එක click කරලා ඔයාලට පුළුවන් ISO file එක දාලා අදාළ performance දීලා machine එක add කරන්න. ඔයාලා දැනටම හදපු machine එකක් නම් තියෙන්නේ මේ tools උඩ click කරාම ඔයාලට උඩින් import කියලා එකක් පෙන්නනවා. අන්න ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් machine එක import කරගන්න. අන්න ඒ විදිහට ඔයාලා මුලින්ම machines 3ක් දාගන්න. අපි මෙතන machines 3ක cluster එකක් තමයි හදන්න යන්නේ. machines 3ක් දාගන්න. ඊට පස්සේ ඔයාලා machines 3 add කරගත්තට පස්සේ ඕකේ start කියන button එක click කරලා ඒ machine 3ම on කරගන්න. ඔයාලා මේ machine එක උඩ click කරලා start button එක දුන්නම අදාළ machine එක start වෙනවා. ඒ වගේම ඔයාලගේ machines 3ම on කරගන්න. ඔයාලට 3ම එකපාර on කරන්න බැරි නම් එකපාරකට එකක් on කරලා එක setup කරලා ඊළඟ එක off කරලා ඊළඟ එක on කරන්න. ඔයාලගේ performance අනුව ඒක බලන්න. මම මේකේ machines දෙකක එකපාරම on කරගන්නවා. on කරගෙන තමයි මම cluster එක හදන්නේ. ඔයාලගේ username password දීලා Linux machine එකක් හෝ වෙන මොකක් හරි ඔයාලට අදාළ දැන් මම මේකේ Linux පාවිච්චි කරන්නේ Ubuntu පාවිච්චි කරන්නේ. ඔයාලා ඒ අදාළ password username දීලා ඔයාලගේ machine එකට log වෙලා terminal එක on කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ machines දෙකක් on කරගෙන machine දෙකේම terminals on කරන් තියෙනවා. මගේ දකුණු අත පැත්තේ තියෙන machine එක මගේ master machine එක විදිහටත් වම් අත පැත්තේ තියෙන machine එක මගේ node 1 machine එක විදිහටත් මම නම් කරගන්නවා. දැන් මම ඒක rename කරනවා. rename කරලා ඔයාලට පේන්න තියෙනවා. අන්න ඒ විදිහට තමයි මම මේ cluster එක එතකොට guys දැන් මම මේකේ cluster එක හදන්නේ machines දෙකයි. ඒ කියන්නේ master එකයි node එකයි පාවිච්චි කරලා තමයි මම cluster එක හදන්නේ. ඒ වුණාට ඔයාලට ඕන තරම් node add කරන්න එකම විදිහට තමයි මේ node add කරන්න තියෙන්නේ. මම ඒ add කරන තැන්වලදී ඔයාලට කියන්නම් guys. එතකොට දැන් මම මෙතන master එකයි node එකයි පාවිච්චි කරලා ඔයාලට node ඕන ගානක් add කරන්න පුළුවන් මේ විදිහටම. එහෙනම් guys අපි වීඩියෝ එකට ගිහින් බලමු. හරි ඊට පස්සේ අපි අපේ තියෙන sudo package ටික update කරලා upgrade කරගන්න ඕනේ. sudo apit update කියන command එකෙන් තමයි අපි update කරන්නේ. එතනදී guys මේකෙදි කිසිම software එකක් install වෙන්නෙවත් එහෙම නැත්නම් මුකුත් download වෙන්නෙවත් නැහැ. ඒකෙදි එයා check කරනවා latest version තියෙනවද කියලා. පස්සේ එයා n command එක දාලා sudo apit upgrade කරනවා. n command එක කියන්නේ අප්ඩේට් කරාට පස්සේ ඊළඟට එක්සිකියුට් වෙන තව කෝඩ් ලයින් එකක් තියෙනවා කියන එක අප්ග්‍රේඩ් එකෙන් තමයි guys අර කර්නල් එකේ නැති අදාළ ෆයිල්ස් ටික අප්ඩේට් කරගන්නේ අන්න ඒකෙන් තමයි guys. එතකොට අපි මුලින්ම අප්ඩේට් කරා ඊට පස්සේ අප්ග්‍රේඩ් කරා ඒ කමාන්ඩ් එකතු කරන්න අපි මොකක්ද කරේ අපි ඒකට ඇන්ඩ් එක දැම්ම මැදට. හරිද? එතකොට guys ඔයාලා දැන් මේ command එක මුලින්ම type කරගෙන අදාළ preparation part එක කරලා ලෑස්ති වෙන්න. මේක ඔයාලා master එකයි node එකයි හැම එකකම අනිවාර්යයෙන්ම type කරලා ඒ අදාළ package ටික upgrade කරගන්න. හරි guys මේක සමහර machine වල ලොකු වෙලාවක් ගන්නවා සමහර වෙලාවට පොඩි වෙලාවක් ගන්න. ඔයාලේ machine එක හරි ISO file එක දාපු කාලය අනුව තමයි. ඒ නිසා guys මේ ඔයාලා ඒක ලොකු වෙලාවක් ටික වෙලාවක් ගන්නවා කොහොමත්. ඒ වෙලාව දීලා ඒක අදාළ වුණාට පස්සේ අපි දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ දැන් අර එක්ස්ටෙන්ෂන් ටික අප්ඩේට් වුණාට පස්සේ ඊට පස්සේ තියෙන අපිට අර තව පොඩි මේවා ටිකක් ඉන්ස්ටෝල් කරන්න මේකට. හරි sudo apit install yes මොනවද අපි දාන්න ඕනේ build
essential SSH. ඒ කියන්නේ දැන් ඔය අපි SSH එක install කරනවා. Chico shell එක. හරි. ඒක නැතුව අපිට බෑ. ඊට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද open MPI එක දාන්න ඕනේ. open MPI දාන්න ඕනේ. ඒක open MPI bin open MPI common ඊට පස්සේ library open MPI dev එක ඊට පස්සේ NFS common එක. අන්න ඔය ටික අපි install කරන්න ඕනේ කාගෙද master එකේ node එකේ දෙකේම. හරිද? දැන් මම මේක install කරලා password එක ඉල්ලනවා. මම password එක දෙනවා. ඒක install කරනවා. මෙයාගෙත් මම මේ විදිහට මේ ටික ගහනවා. ඒ So කෝඩ් එක සංගුවා මේකට මේ chat එකට. මම කෝඩ් ටික ඔක්කොම එවන්නම් එකපාර. build essential SSH open MPI bin open MPI common ඊට පස්සේ library open MPI dev NFS ඊට පස්සේ ඒකේ common හරිනේ. ඊට පස්සේ අපි මෙන්න මේක දාන්නේ master එකට විතරයි ඊළඟ. ඒ කියන්නේ server kernel එක දාන්නේ master එක විතරයි. ඒක අපි දාන්නේ sudo apt install yes install කරන්න මොකද්ද nfs kernel server. ඕක දාන්නේ අපි අපේ master එකට විතරයි. හරිද? අපි master එකේ දැන් මෙන්න මේ පෙන්නන නම change කරගමු master එක. හරිද? ඒක දන්නවනේ sudo host name nctl set host name මොකද්ද master කියලා අපි දාගමු. ආචාර කරන්න. ඉතින් දෙකක් කරලා host name ctl set master. ඒ වගේම මේකෙත් හදාගමු sudo host name ctl set host name අපි ඒක දාගමු node 1 කියලා. හරිද? හරි. දැන් තව එකක් තිබ්බනම් එයාව node 2 විදියට හදාගන්න. ඊට පස්සේ අපි මේක යම් මෙන්න මේ path එකට. හරිද? මේකේ shell එකක් ආයි open කරලා බලමු. දැක්කනේ දැන් අලුතෙන් shell එකක් open කරා වෙන්නේ master කියලා. මේ දැන් අපි බලමු මෙයාලගේ මොකද්ද කියලා IP එක. හරිද? IP එක බැලුවොත් මෙයාගේ දැන්ට තියෙන්නේ local host ඉන්නවා. ඊට අමතරව මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? 10යි 5 2යි 15 කියලා. දැන් මම මෙයාගේ check කරන්නම්කෝ IP එක මොකද්ද කියලා. IP එක check කරොත් මෙයාගේ තියෙන එකම IP එක දැක්කා. දැන් මෙයාලව network කරන්න දෙයක් නැහැ එකෙන්ම ඉන්නේ. මම ඒ හින්දා මෙයාලගේ මුලින්ම IP එක change කරගන්න. කියන්නේ sudo nano ඒ කියන්නේ අපේ notepad එක වගේ තියෙන්නේ. එතනින් තමයි කරන්නේ. host කියලා open කරාම password එක ඉල්ලනවා. password එක දුන්නා මෙන්න මෙහෙම file එකක් එනවා. හරිද? හරිය. ඔය file එකේ දැන් උතන local host වනේ තියෙන්නේ. ඒකට අපි add කරන්න ඕනේ අපේ code එක. ඒක add කරන්නේ මෙන්න මෙහෙම. අපි යමු මෙන්න මෙතන මෙන්න මෙතනට තමයි add කරන්නේ. 56යි මම master එකට දෙනවා 101 කියලා. එයා තමයි master වෙන්නේ. ඊට පස්සේ 102යි 168යි 56යි 102 මෙයා තමයි මගේ කවුද node 1 ගන්නේ.
එතකොට මම දැන් මේක සේව් කරන්න නැනෝ ෆයිල් එක සේව් කරන්නේ control O enter කරලා control X හරිද? දැන් කන්ට්‍රෝල් බලමු ඕ එකට පස්සේ කන්ට්‍රෝල් එක්ස් නේ. control O enter control X. හරි ගයිස් ඔයාලා දැන් කරන්න ඕනේ ඔන්න ඔය සෙටප් කරගත්තේ ෆයිල් එක ඔයාලගේ මැෂින් ඔයාලා පාවිච්චි කරන නෝඩ් 5ක් තියෙනවා නම් 5ෙම 3ක් තියෙනවා 3ෙම නැත්නම් දෙකේම ඔයාලා සෙටප් කරගන්න ගයිස් හරිද? ඒ කියන්නේ අපි දැන් ඔය මේ හැදුවේ ගිහිල්ලා මොකද්ද හොස්ට් ෆයිල් එකක් ඇතුළේ අපි මේ දැන් මේ ඒකේ අපි කරේ DNS එකක්. ඒ කියන්නේ අපේ අර රවුට් එකට අපි නමක් දෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා නේද YouTube වල තියෙන්නේ ඔයාලගේ YouTube IP address එකට youtube.com දෙනවා වගේ මම 192.56යි sorry 192.168යි 56.101 කියන එකට මම master කියලා නම දෙනවා. ඒ වගේ මම නමක් එයාට දෙනවා. එයාලා කියන්නේ DNS එක කියලා. අපි දැන් එයාව DNS කරලා තියෙන්නේ. දැන් මට පුළුවන් එතකොට ping එකක් දෙනකොට ping එක දීලා දෙන්න. ඒකට මගේ හැම මැෂින් එකකම ඒක තියෙන්න ඕනේ ෆයිල් එක. හරිද? ඊට පස්සේ දැන් මම මේකේ guys තිබ්බේ මගේ IP address එක 10යි ගාන එකක්නේ. එතකොට මම මුලින්ම සෙට් කරන්න ඕනේ 192.168 IP address එක. ඒක මම තාම සෙට් කරලා නැහැ. මම ඒ හින්දා temporary ඒක සෙට් කරගන්නවා. ඒක temporary සෙට් කරන්න guys ඔයාලා මුලින්ම network adapter එකක් link කරගන්න ඕනේ. ඒකට sudo ip link set enp0s8 up කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මුලින්ම second adapter එකක් සෙට් කරගන්න ඕනේ. second adapter එකක් දැන් වගේ down වෙලා තියෙන හින්දා enp0s8 කියනවා. ඔයා second adapter එක හදලා ඒක net වලින් තියෙනවා නම් enp0s3 කියලා දෙන්න ඕනේ guys. හරිද? දැන් මම මේකේ කරලා තියෙන්නේ තියෙන ඇඩැප්ටර් එකකටම තමා දාලා තියෙන්නේ. ඒකයි මම S3 කියලා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම ටෙම්පරරි හදාගන්න ඊට පස්සේ ඒක කරලා ඔයාලා ටෙම්පරරි IP එක දෙන්න. මාස්ටර් එකේ sudo IP add 192.168.56.101යි subnet එක 24යි dev enp0s8 කියලා දෙන්න ඕනේ guys. හරිද? ඒ වගේ ඔයාලා node වලටත් එහෙම හදාගන්න. හරි අපි දැන් ඒක කරලා කරමු. අන්න දැන් data යනවා data packet ටික ගියා දැක්කද? කලින් දැන් error එකක් ආවනේ data යන්නේ නැතුව. ඔන්න දැන් data යනවා. ඔව්. මම මේ පැත්තෙනුත් එකක් දාලා බලන්න. ping 192යි 168යි 56යි 102 කියලා දාලා බලමු. අන්න මේ පැත්තෙනුත් data යනවා. දැන් කලින් data එක ගියේ නෑ. දැන් data එක ඔව්. යනවා. ඒ කියන්නේ දැන් ඔන්න අපේ මේ දෙක cluster එක හරි අපේ. ඒ කියන්නේ අපේ machine දෙක temporarily වැඩ කරන්න පුළුවන් දෙන්නට එකතු වෙයි. හරිද? ඔව්. ඕක තමයි cluster එක. කියන්නේ දැනට. ඒ කියන්නේ අපේ දැනට cluster එක data pass වෙනවා. අවුලක් නැහැ. හ්ම්. ඊට පස්සේ දැන් මම කරන්න ඕනේ දැන් මම මේවා ඒ කියන්නේ temporary මේ IP address set කරේ. ඒවට cluster එකේ ඔව්. temporary set කරලා බැරි හින්දා මම ඒක permanent කරන්න ඕනේ. අන්න ඒකට මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. sudo nano ඒ කියන්නේ මේකට හේතුව මම අර එකම පාවිච්චි කරපු හින්දා මේක මම ඒ කියන්නේ එකම මැෂින් එකනේ පාවිච්චි කරේ ඒ හින්දා එයාගේ IP ඔව්. සම්බන්ධයෙන් මම මේක කරන්නේ නැත්තම් අපිට අර IP එකෙන් පෙන්න ඇඩ්‍රස් එක දාලා මේ වැඩේ කරන්න පුළුවන් හරිද 02 හ්ම්. cluster.yaml කියලා ෆයිල් එකක් හදනවා ෆයිල් එක ඕපන් කරා ඕපන් කරලා මම මේකේ ටයිප් කරනවා මෙන්න මේ ටික හරිද network එක මම මේ network එකක් එනම හදනවා. ඒ කියන්නේ අපේ තියෙන network එකට අමතරව වෙන එකක් හදනවා. හ්ම්. version 2 ethernet enp0s8 කියලා මම දානවා මෙතන. dhp.dhcp4 ඒක no address එක set කරනවා මොකද්ද -192යි
168යි 56යි 101යි සබ්නෙට් 24 කියලා සෙට් කරනවා addresses හරි හරි guys ඔයාලා දැන් ඔය master එකේ හදාගත්තා වගේම ඔයාලගේ node වලත් ඒ වගේම ෆයිල් ටිකක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාලගේ IP address එක විදිහට ඔයාලා අර DNS එකට පාවිච්චි කරන එක හරි ඔයාලා පාවිච්චි කරන්න හිතන් ඉන්න IP address ඒ කියන්නේ ඔයාලටගේ ඒ machine එකට ඔයාලා දෙන්න බලාපොරොත්තු වෙන IP address එක දාන්න. ඒ හැම ඒ කියන්නේ ඔයාලා හදන node එකට match වෙන IP address එක change කරන්න. ඊටු ටික same විදිහටම තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා ඒ ටික setup කරගන්න guys. ඊට පස්සේ මම මේක apply කරනවා. එතකොට මම ඒක apply කරන්නේ sudo net plan apply අන්න එර එකක් ආව අන්න එතන n එකක් වැඩියෙන් ඇවිල්ලා නේද මම ඒක edit කරගන්න. මේක අපි මුලින්ම stop කරගෙන machine එකම stop කරගමු. stop කරගෙන මම මෙන්න මෙතන මේක master එකට ගිහිල්ලා settings වෙනස් කරනවා. master එකේ network වලට ගිහිල්ලා adapter 1 එක කොහොම තීච්චාවේ adapter 2 එකක් හදාගෙන මම මේක enable කරගෙන මම මේකට දානවා attach මෙන්න මේක දාන internet network කියන එක දානවා. හරිද? internal network කියන එක දානවා. එතකොට internal network එක දාලා මේක වෙන මුකුත් හදන්න දෙයක් තියනවද කියලා බලමු. නැහැ වෙන මුකුත් නැහැ. ඔය ටික කොහොම දාලා මම ඕකේ කරනවා. හරිද? ඒ වගේම මම මෙයාගේ ගිහිල්ලා settings වල network වලට ගිහිල්ලා adapter 2 එකට enable කරා. එයාට මම දැම්මා internal network කියන එක දැම්මා. adapter type එක මුකුත් වෙනස් කරන්නේ නැහැ. ඔහොම තියලා ඕකේ කරනවා. දැන් මම ආයේ මේ machine එකම start කරගන්නවා. මෙතන IP එක ගහලා බලමු. අන්න දැක්කද මම add කරපු එක කලින් දැන් ඕක තිබ්බේ නෑනේ. දැන් දෙවනි adapter එකට එයා internal network විදිහට අරන් තියෙන්නේ. දැක්කද? මේකෙත් අරන් තියෙන්නේ. දැන් අපේ cluster එක build කරලා ඉවරයි. දැන් අපි ping එකක් දීලා බලමු. ping C cluster අපි 4 කියලා දාලා නෙමෙයි 2 කියලා දාලා අපි දෙමු යාට මොකද්ද අපි not 1 කියලා දීලා බලමු අන්න මොකක්ද හරි හරි මේ කියන්නේ ping එකක් හැදුණා මේ අපි මෙතනින් කිව්වේ දෙකකම not එකක් නෙමෙයි දෙකක් ගියා අපි උතර හතරක් දැම්මොත් පැකට් හතරක් යවන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඒතර හතර දැම්මම අර පැකට් හතරක් යනවා. මේ පැත්තට වදිනවා. මේ පැත්තෙන් බලමු. ping එකක් දෙන්න C හතරක පැකට් හතරක එකක් කාටද මාස්ටර්ට වදින්නේ නැත්තේ මාස්ටර්ට වදින්නේ නැත්තේ මෙන්න මේකයි සීන් එක හරිද මාස්ටර්ට වදින්නේ නැති හේතුව තමයි මම අර ෆයිල් එක දැම්මේ කොහෙටද මෙයාට විතරයි මතකද අර etc ෆයිල් එක මේ sudo nano/etc/host ඒක මම host විතරයි දීලා තිබේ මෙයාට දැම්මේ නැහැ මෙයාගේ address එක set කරන්න ඕනේ 192යි 168යි ඒ කියන්නේ අපි මේ ඇත්තටම කරන්නේ මෙතනට ඇවිල්ලා මොකක්ද දන්නවද මම එයාට අර දැන් ඔය අපි මේ domain servers වල කරන්නේ දැන් ඔය අර DNS එකේ කරන තමයි මේ කරන්නේ මොකද අර අපි දෙන්නේ මේ google.com කියලා
අන්න ඒ වගේ මම හ්ම්. මෙයාට අඳුන්වලා දෙනවා 192 168 56 101 කියන්නේ කවුද? මාස්ටර් කියලා. ආ. 168.156.102 කියන්නේ not 1. ඔය වගේ not 100ක් තියෙනවා not 100ම ලියනවා. අර අපි අරකේ කරන එකම තමයි මෙතනත් කරන්නේ. ඕක තමයි ඉතින් සරලවම ක්ලස්ටර් එකක් කියලා කියන්නේ. දැන් ඔන්න බලන්න පින් C පැකට් 4ක් කියමු කාටද මාස්ටර්ට. ඔය යන්නේ පැකට් 4 ලස්සනට දැක්කද? හ්ම්. ඔච්චරයි ක්ලස්ටර් එක. දැන් ක්ලස්ටර් එක හදලා ඉවරයි. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙන දෙයක්. හරිද? මෙන්න මේකයි දැන් හ්ම්. කරන්න තියෙන්නේ. දැන් හිතන්න මෙන්න මෙහෙම මම SSH එක දාලා not 1 කියලා ටයිප් කරා කියලා හිතන්නකෝ. හ්ම්. yes password එක ඉල්ලනවා. දැක්කද? password එක ආවට පස්සේ බලන්න මෙතන කවුද ඉන්නේ කියලා. not 1. ඒ කියන්නේ මේ not කාගේද? 1. මේ ඇත්තටම දැන් ඔය ඉන්නේ මම මෙන්න මේ මැෂින් එක ඇතුලේ තමයි මෙයාගෙන් දැන් ඉන්නේ. ආ. මේ මෙතන උඩින් බලන්නකො not 1 master. උඩින් පේනවනේ. ඔව්. මේ පැත්තේ තියෙන්නේ මේ මැෂින් එක. මේ පැත්තෙන් දැන් හරි. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ ආවා මෙන්න මේක. මට හැම වෙලේම දැන් ඔයා හිතන්න www.google.com එකට යද්දි මට හැම වෙලේම password එකක් ගහන්න එක. Google එකට යනවා. ඊට පස්සේ අපි GitHub එකට යනවා. එක එක ඒවාට හ්ම්. යනවා ඒ වගේ. GitHub, LinkedIn අනම්මනම් ඒවට යනවනේ අපි. එතකොට හැම එකටම password එක ගහන්න බෑනේ. අන්න දැන් අපි මේ ඔව්. කරන්නේ ඊළඟට මොකද්ද අපි කරන්න හදන්නේ? අපි කරන්න හදන්නේ passwordless SSH එකට යන එක. එතකොට තමයි අපිට performance ඔක්කොම අර එකක් විදිහට වැඩ කරන්නේ. නැත්නම් එකක් විදිහට වැඩ කරද්දී හැම වෙලේම password type කරනවා. ඒක නවත්තන්න තමයි මේ අපි passwordless එකට යන්නේ. දැන් මම master එකට ගිහිල්ලා දැන් මම මේ පැත්තේ type කරොත් වැඩ කරන්නේ not 1. ඇත්තටම මට දැන් මේ machine එක වැඩක් නැහැ. මට මෙයාගෙන් දෙන්නගෙන් පාවිච්චි කරන්න පුළුවන්. හ්ම්. මේ on එකේ ඉන්න ඕනේ. මම එතකොට not 1 එක මේ පැත්තේ type කරනවා master මේ පැත්තේ type කරනවා. හරිද? SSH keygen minus T RSA minus B 40.96 enter කරමු. මම මේකේ දෙනවා enter save the key enter the file with save the key enter කරා තුන් පාරක් enter කරන්න ඕනේ. ඔන්න key එක ලස්සනට save හ්ම්. වුණා. හරිද? මම අර path එක දෙන්නේ නැහැ. මොකද එහෙම path එකක් කියන්නේ නැහැ කියලා කිව්වනේ. ආයි path එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම යනවා. SSH copy ID එක කාටද user @node at node 1. ඒ කියන්නේ මගේ දැන් අර අතන ෆයිල් එක නැති හින්දා මම මේ ID එක හදලා ඒ කියන්නේ දැන් මෙතන password එකක් නැහැනේ. එතකොට අපි නිකන් අර token එකක් through කතා කරන දැන් token එක තමයි මේ අපි හැදුවේ RSA key එක. මේ key එක මෙයාගෙන් store කරන. එතකොට මෙයා හැම වෙලේම මෙයා key එක තමයි බලන්නේ. එතකොට password එක ඕනේ නැහැ. මෙයාට access කරන්න. enter කරා පළවෙනි මෙන්න මේ පාර password එක දුන්නාට පස්සේ ආයි password එකක් ඕනේ වෙන්නේ නැහැ. ඔන්න මම ඒක පෙන්නන්නම් SSH node 1 දැක්කද password එකක් කිල්ලුවේ නැහැ දැන් කලින් මතකද password එකක් කිල්ලුවා node 1 එක log එකේදී දැන් password එකක් කිල්ලුවේ හ්ම්. නැහැ ඒක දැක්කද හ්ම්. හැබැයි මෙහෙ බලන්න master ට එනකොට yes password එකක් ඉල්ලනවා master ට පුළුවන් node access කරන්න but node වලට බෑ master access කරන්න දැන් අපි ඔය IT lab එකක බලන්න ටීචර්ට පුළුවන් නේ ඔක්කොම කම්පියුටර්ස් ටික ඇක්සස් කරන්න. හැබැයි ස්ටුඩන්ට්ස් ලාට බෑ ටීචර් කම්පියුටර් එක ඇක්සස් කරන්න. ඔන්න ඔය වගේ එකක් තමයි එතනත් කරලා හ්ම්. තියෙන ක්ලාස් එක. හරියට. හරිනේ. ඕක තමයි සරලවම ට්‍රස්ට් එක කියලා අපි අදහස් කරන්නේ. ඇති දෙයක් නැහැ. කෝඩ් 4-5ක් තියෙනවා. ඊට හ්ම්. පස්සේ අපි බලමු දැන් ක්ලස්ටර් එක හදලා ඉවරයි. දැන් ඉතින් ඒකෙන් ඇති වැඩක් නැහැ. ක්ලස්ටර් එකේ ඇති දෙයක් නැහැ.
shared folder එකක් හදලා code එකක් share කරගන්න වගේ බලමු. හරිද? sudo mk sorry code එකක් share කරන්න නෙමෙයි මම code එකක් run කරන්න හදන්නේ processors 4ක. මේ බලන්න. මගේ මේ cluster එක නෙමෙයි. මගේ මේ master කියන එක නේ මම මේ නිකන් ගත්ත එක ගමුකෝ. processors 4ක් තියෙනවා මේ. processors 4ක් තමයි ආ දීලා තින්නේ එකට. හරි අපි processors 4ක් තියෙනවානේ මේකේ. අපි බලමු 8ක run කරගන්න පුළුවන් වෙයිද කියලා අපේ code එක. එහෙම වුණොත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. processors 4ක් කරන් දෙන්න. මං හිතේ 2යි කියලා අරන් තිබ්බේ. අපි බලමු run කරලා code එකක් හදලා මොකක් හරි sudo mkdir p/opt shared. ඔන්න අපි shared folder එකක් හැදුවා. master එකෙන් හැදුවේ ඉඳලා password එක දුන්නා 1 2 3 කියලා. sudo owner owner change owner කවුද? nobody no group /opt shared sudo change mode 755/opt shared. හරි. ඔන්න දැන් අපි shared folder එක හදලා ඉවරයි. හරිද? අපි දැන් මේකට add කරමු මෙන්න මෙහෙම දෙයක්. අපි මේක add කරන්න ඕනේ කොහෙටද දන්නවද? export එකට. එතකොට මම මේක ගන්න sudo nano /etc exports කියලා ගන්නවා. අන්න ආවා. දැන් මම මේකට add කරන්න තමයි හදන්නේ. මම මේකට add කරනවා මෙන්න මේ path එක. මොකද්ද? shared folder එකේ path එක කොහෙද? 192යි 168යි.56 වගේ gateway එක දෙන්නේ. මේක gateway එක නෙමෙයි multicast එක. gateway එකක් අපි set කරේ නෑනේ කලින්. ඒ හින්දා මට මෙහෙම දෙන්න පුළුවන් 0 කියලා. rw sync no subtree check කියලා මම දීලා control o enter control x මේක හදන්න පුළුවන් master එකෙන් විතරයි. අනිත් ඒවාට බෑ. හරිද? ඊට පස්සේ දැන් අපි ඒක apply කරමු. sudo export fs -a apply කරා. sudo system ctl restart කවුද nf kernel server එක kernel server fail to restart අපිට තියලා control key එන්නේ හරි server එක restart කරලා හරි දැන් අතන පොඩි ඉඩක් චෝටි ඉඩක් අර එකේ space එකක් තිබ්බේ නේ. ඒකෙන් හිතන්නේ අවුල් වෙලා තිබ්බා. ඊට පස්සේ sudo export fs -v හරි ප්‍රශ්නේ ඉවරයි.
ඊට පස්සේ අපි මෙයාගෙත් අන්නේ shared folder එක හදලා අර master එක එක්කෙනත් එක්ක mount කරන්න ඕනේ. හරිද? sudo mk di make directory මොකද්ද p කොහෙද op /opt shared එක හදනවා. මෙතන password එක දෙනවා. දීලා sudo mount master mount කරන්න ඕනේ master එක කොහෙටද? share op shared එකත් එක්ක කාවද අපේ ඉන්න කෙනාගේ ඒ කියන්නේ /opt shared කියන කෙනාව අන්න mount වුණා. හරිද? දැන් මේක අපි add කරන්න ඕනේ මෙන්න මෙතනට. sudo nano /etc fs tab එකට ගිහිල්ලා මෙන්න මේකේ මෙන්න එතන පහරටම ගිහිල්ලා add කරන්න master එක add කරන්න මේවයි විතරයි. හරිද? opt shared /opt shared nfs defaults 00 කියලා add කරන්න ඕනේ. add කරලා යව save කරලා එළියට එන්න. හරිද? දැන් අපි බලමු install කරන්න ඕනේ කාවද? ඒ කියන්නේ අපේ දැන් OpenMPI install කරන්න ඒක හරියට install වෙලාද කියලා බලන්න ඕනේ. install වෙලා තිබ්බොත් තමයි වැඩ කරන්නේ. MPICC version එක හරි. මගේ version එක තියලා 13.3 ඊට පස්සේ MPI run version එක 410 මේකෙත් මම බලන්නම් මේකෙත් install කරා MPICC version එක තියෙනවා නේද? ඔව් 13.3 MPI run version එක කීයද? ඉවරද? තියෙන 4.16 හරි. ඊට පස්සේ අපි දැන් කරමු මෙහෙම වැඩ. හරිද? දැන් ඔන්න හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ host file එකක් හදන්න. host file එක හදන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. මෙහෙම slash මේකට කැමති නමක් දෙන්න. මම දැන් මේක MPI එකක් විදිහට MPI host කියලා දෙනවා. host කියලා දෙනවා. ඔන්න දැන් මම මෙහෙ වගේ තැනකට යනවා. මෙතනට ගියාට පස්සේ මට කරන්න තියෙන්නේ මොකද්ද? මේක හදන්නේ master එකේ. master slots equal to ඊට පස්සේ not 1 slots equal to කියලා මන් දෙනවා. හරිද? හැබැයි මගේ slots මං හිතන්නේ මේකේ 4ක් ගන්න පුළුවන් නේ. මොකද අපි course 4ක් දාලා තිබ්බ නේද? මට මතකයි processor course 4ක් තිබ්බනේ එකක. yes processor course 4ක් තියෙනවනේ. ඒ හින්දා මම මෙතන 4යි කියලා දෙන්න දෙකේම. හරිනේ? එතන දෙන්නේ processor course ගන්නට කියන්නේ අපි අර එකකින් කොච්චර course ගාණක් මෙයාට දෙනවද කියන ඔකේ cluster එකට තේරෙනවද? ඒක හරිනේ? ඒ කියන්නේ අපි machine දෙකේ course තියෙනවනේ. ඒ course වලින් cluster එකට කීයක් assign කරනවද කියන එක තමයි ඔය host file එක ඇතුලේ කියන්නේ. මම තියෙන ඔක්කොම course ටික cluster එකට add කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මෙයාගේ තිබ්බ 4යි අරයාගේ 4යි 8ම add කරා.
ඇඩ් කරලා මම ඕක සේව් කරලා ඔකෙන් අයින් වෙනවා. ඊට පස්සේ මම යනවා MPI ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. මම මේ ප්‍රෝග්‍රෑම් එක මාස්ටර් එකේ කොහේ හරි තමයි ලියන්නේ. කොහේ හරි කියන්නේ මම ඕක අපි ඕක shared folder එකේ ලියමුකෝ නිකන්. sudo නෙමෙයි cd කොහෙද shared folder /opt share මම shared folder මම ඒකේ ලියන්නේ ඕන තැනක ලියන්න ප්‍රශ්නයක් නෑ මම ඒකේ ලියන හරිද මොකද්ද මම මේක ලියන්නේ C program එකක් තමයි මට ලියන්න තියෙන්නේ එතකොට මම මේ C program එක ලියනවා මෙන්න මෙහෙම ඕ කොහෙද ඔෆ් වෙන්න එපා sudo nano mpi මම මේකෙන් bi hello.c කියලා හදා ගන්නවා. මේක C4 එකක් නේතකොට. මේක include මම include කරනවා කවද මුලින්ම MPI මුලින්ම අපිට MPI එකේ පෙමුණවා කරගන්න. ඊට පස්සේ include කරනවා කවද stdio.h standard input output අපේ ඊට පස්සේ in මම ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්නවා in arg c char asterisk char point එකක් arg v ඊට පස්සේ මම මේකේ mpi init null කියලා හදලා ඊට පස්සේ in world rank world size කියලා හදලා ඊට පස්සේ mpi com rank rank එක ඇතුලේ දානවා කවුද mpi com world and mark එකත් එක්ක world rank mpi මේක නම් අපි අර ලිව්වේ කෝඩ් එකක් ඉස්සර මතකත් ඇති size mpi මේ කෝඩ් එක විස්තර කරන්න ඕනේ නෑ නේද මේක මතකයිනේ මම ඒකයි වැඩි ඔන්න මතකයි. ඔව් මේක ඉච්චර දෙයක් නෑ මේක අර ක්ලස්ටර්ස් ගන්නට hello world කියලා වගේ ටයිප් වෙන එකක් තියෙන්නේ world and world size ඊට පස්සේ printf කරනවා මම මේකේ දාන්නම් hello from කවුද rank එක මම මෙතනට දානවා rank එක කීවෙනි rank එකද කියලා අව මේ කියන්නේ අපේ කොච්චරක් තියනවද size එක. කියන්නේ මෙතන බලන්නේ processors කීයක් තියනවද ඒකෙන් කොච්චර run වෙනවද වගේ scene එකක් තමයි යන්නේ out of ඒ කියන්නේ guys අපි assign කරපු processors ටිකක් තියෙනවා processors 8ක් කියලා. එතකොට අපි මේ processors 8 මේ code එක run වෙන පිළිවෙල rank කරන පළවෙනි එක දෙවෙනි එක ඒ වගේ අපි rank කරන එක පිළිවෙලට නෙමෙයි එන්නේ. ඒ processors 8ම ගන්නවා. එතකොට 8න් මොන processor එකේද run උනේ කියලා තමයි අපි මේ code එකෙන් ගන්නෙ. D මේක host එකේ තමයි run වෙන්නේ
n එක දාලා තින්නේ ලයින් බ්‍රේක් එකට. ඊට පස්සේ මම මෙතන දෙනවා කවද පළවෙනි එක්කෙනා වර් රෑන්ක් එක විදිහට, දෙවෙනි එක්කෙනා දෙනවා වර් සයිස් එක විදිහට. මෙතනින් කෝඩ් එක වහනවා, MPI එක එන් කරනවා, ෆයිනලයිස් කරා, රිටර්න් 0 එකක් දාලා කෝඩ් එක එන් කරනවා. එන්ටර්. හරි. ඔන්න කෝඩ් එක ලියලා ඉවරයි. ඊට පස්සේ ෂෙයාර්ඩ් ෆෝල්ඩර් එකේමනේ මම දැන් ඉන්නේ. ආයි යන්න දෙයක් නැහැ එතනට. ඔයාලා කෝඩ් එක වෙන තැනක නම් ලිව්වේ ඔයාලා ෂෙයාර්ඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා තමයි ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරන්න පටන් ගන්න ඕනේ. ඒකට ඔයාලා cd/opt/shared කියලා ටයිප් කරන්න. මගේ කෝඩ් එක කම්පයිල් කරගන්න MPI කම්පයිලර් MPI hello.c output ෆයිල් එක මම සේව් කරන්න කියනවා MPI hello කියලා. ඒක දන්නව නේද? permission denied. ඔයාලා මේක දැක්කද? මම දැන් මේ පැත්තේ MPI ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. කියන්නේ මාස්ටර් එක ඉදන්නේ හැදුවේ මේ බල not 1 එකට ගියාට පස්සේ list එකේ ඉන්නවා MPI C එක. මම දැන් මෙතන on කරොත් sudo nano mpi hello.c අන්න. හැබැයි මෙයාට edit කරන්න බෑ. මොකද මම permission set කරේ 755. edit කරන්න බෑ. මෙයාට බලන්න පුළුවන් unwritable. අර දැන් ඔය අපි නිකන් හිතන්නකො ඔය සමහර ඔය Google form ගන්නකො, සමහර නැත්නම් Excel sheet එක ගන්නවා. Excel sheet වල අපිට අර execute කියන්නේ edit කරන්න පුළුවන් විදිහට edit කරන්න බැරි විදිහට යවනවනේ. අන්න එතකොට කරන්න ඔන්න ඔය වගේ දෙයක් තමයි. තේරුණාද? edit permission දුන්නොත් කරන්නේ අරකේ change කරනවා අරයාගේ තියෙන අර මේ charmod එක. එතකොට edit permission හම්බ වෙනවා. edit permission නැත්තම් charmod එක නැහැ. තේරුණා නේද? දැන් ওই word file වල සමහරලාට එන්නේ edit කරන්න කියලා බටන් එක ක්ලික් කරලා අපි කරන charmod එක වෙනස් කරගන්න එක. අර අපිට කියන්නේ daily පාවිච්චි කරන දේවල්ම තමයි මේ. දැන් මෙයා මෙතන execute කරන්න බෑ permission denied. අපි හරි දැන් මේකේ අපි චුට්ටක් මෙහෙම චූටි change එකක් කරමු. හරිද? මේකට හේතුව තමයි මට මේ code එක run කරගන්න ඕනේ හින්දා මම මේකේ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේක දැන් එතකොට user ට මට run කරගන්න පුළුවන් විදිහට මම මේක හදා ගන්නවා පොඩ්ඩක්. /opt shared හරි එතකොට දැන් permission ගත්තාම මට run කරගන්න පුළුවන් නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේක run කරලා මට මේක run කරන්න ඕනේ ඉතින් මම permission change කරයි දැන්ට mpi hello.c එක ඕ mpi hello කියලා run කරා. execute වුණා mpi run host file host මේ මම දුන්නේ මේක /mpi host කියලා දුන්නා. මම මේකට processors 8ක් assign කරමු. 8ක් දාපු හින්දා ඕක තමයි cluster එක කියන්නේ අපි. ඊපස්සේ අපේ මේ තව තියෙනවා පොඩ අර දැන් මේක equal run කරගන්න නම් මේ වගේ කෝඩ් ටිකක් තියෙනවා. sudo apit install -y මේව නම් ඕනේ නැහැ. දැන් cluster එක හදලා ඉවරයි. මේව අර නිකන් කරනවා ටික.
මේ මම දාලා මේ ටයිම් සින්ක්‍රොනයිස් කරන්න. මේක හැම එකටම දාන්නත් ඕනේ. sudo apt install minus y rnoy කියන එක දුන්නා. ඊට පස්සේ sudo system ctl enable now you shall crony කියන එක enable කරන්න කියනවා. මේක නම් password එක දෙන්න ඕනේ. පස්සේ යාගේ sudo system ctl enable now chrony එයාගේ නම් ඒක නෑ කමන්නේ එයාගේ ඔන්නගේ මුසට CHRONYC tracking ඊට පස්සේ මොකද්ද security ඊට පස්සේ firewall දානවා නම් අපිට sudo ufw allow open ssh ඒ කියන්නේ firewall අපි enable කරන rule update කරා sudo ufw allow from 192යි 168යි මේ දාන්නේ අපේ gateway එකට 24යි to any code nfs update කරා sudo ufw disable ඔන්න දැන් ඒකට firewall එක disable අපිට ඕනේ නැත්නම් ඉතින් ඕනේ නැහැ. ඊට පස්සේ local test class එකක් පුළුවන් optionally දාගන්න. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ master control එක daemon not run කරන්නේ කොහොමද? මේ ටික තමයි දැන් අපේ class එක හදලා ඉවරයි. ඔය ටික තමයි තියෙන්නේ class එක හදන එකේ.